හෙලෝ වෙල්කම් ටු මයි channel. ඉතින් ඔන්න කාලෙකට පස්සේ මම අද වීඩියෝ එකක් කරන්න ඇවිල්ලා ඉන්නවා අපේ ලෝක කතා channel එකට බලන මගේ ආදරණීය රසිකයෝ වෙත. ඉතින් මේ දවස්වල මම කාලීන දෙයක් තමයි කතා කරන්න යන්නේ. ඒ තමයි අපි හැමෝම ආදරය කරන දෙයක් නේ ක්‍රිකට් ක්‍රීඩාව. ක්‍රිකට් ක්‍රීඩාව ලංකාවේ ප්‍රධානව තියෙනවා අපේ පාසල් අතර. ඉතින් පාසල් අතර මේ දවස්වල වාර්ෂික බිග් මැච් තරඟාවලිය යනවා. දැන් ලංකාව ගත්තොත් ඇත්තටම ලෝකෙ දෙවනියට පැරණිම බිග් මැච් එක ගහන්නෙත් ලංකාවේ. එංගලන්තේ ඇරුණා. ඉතින් අද අපි ටිකක් කතා කරලා බලමු ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක වන පැරණිම බිග් මැච් 10ක් පිළිබඳව. මුලින්ම ගන්නවා මම ශාන්තුවරීන්ගේ සටන. ශාන්තුවරීන්ගේ සටන ඇත්තටම තියෙන්නේ කොළඹ ශාන්ත පීතර විද්‍යාලයක් කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයත් අතර මේ ක්‍රිකට් තරගය පැවැත්වෙන්නේ. මේක මුලින්ම ආරම්භ වෙලා තියෙන්නේ වර්ෂ 1933. එතකොට මේකට ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මොරටුව රන් මහ සටන. මොරටුව රන් මහ සටන තියෙන්නේ මොරටුව වේල්ස් කුමර විද්‍යාලයත් මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයත් අතර තමයි මේ රන් මහ සටන කියන බිග් මැච් තරඟාවලිය ක්‍රියාත්මක වෙන්නේ. මේකත් පටන් අරන් තියෙන්නේ වර්ෂ 1933 මුලින්ම. ඊට පස්සේ අපි හැමෝම දන්න දෙයක් තියෙනවා. මේ තමයි ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාම. මේක නම් ඇත්තටම ලංකාවේ බාලමහලු හැමෝම දන්න බිග් මැච් එකක්. මේක මුලින්ම පටන් අරන් තියෙන්නේ වර්ෂ 1924. ඇත්තරම වර්ෂ 1924 තමයි මේ බිග් මැච් තරඟාවලිය පටන් අරන් තියෙන්නේ. කොළඹ ආනන්ද විද්‍යාලයත් කොළඹ නාලන්ද විද්‍යාලයත් කියන්නේ රටට වැඩදායී පුරුෂයන්, ඒතරට රටට වැඩදායී ක්‍රිකට් ක්‍රීඩකයන් මෙහෙම බිහි කරපු ලංකාවේ තියෙන ප්‍රධානම බෞද්ධ පාසල් දෙකක්. ඒක විශේෂයෙන් කියනවා. ඒතරට අපි මේ තව වෙනස්ම බිග් මැච් තරඟාවලියක් ගන්නවා. මේ තමයි යාපනයේ රන් සටන. සාමාන්‍ය ඇත්තටම යාපනය කිව්වම එච්චර ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව මතක අඩුයි. මොකද යුද්ධ සමයේ එහෙම වැඩිය යාපනයේ ඇත්තටම ප්‍රශ්න තිබුණානේ. හැබැයි ලංකාවේ මුල්ම යුගයේ ඒ කියන්නේ 1940 50 ඔය සුද්දොඩ්ඩිය කාලේ වගේ මෙහෙට ක්‍රිකට් ක්‍රීඩාවේදී ගොඩාක්ම දෙමළ ක්‍රීඩකින් කියන්නේ දෙමළ කට්ටිය ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙලා තියෙනවා. ටැමිල් යූනියන් ක්ලබ් එක කොළඹ තියෙන දෙමළ සමාජයට තාමත් ක්‍රියාත්මක වෙනවා. ඒ කාලේ ඉඳලා ඔය සතාසිවම් මහදේවන් කියලා අර ලෝකෙම බිහි වෙච්ච හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා කියලා කියන්නේ ලංකාවේ ඒ කාලේ 1960 70. එයා ගැන විශේෂ සටහනක් තියෙනවා. අර වන්ඩෙඩිය මෝල් ගහ නඩුව කියලා. එයාට චෝදනා එල්ලුණානේ Tamande මේ නෝනාව ඝාතනය කරා කියලා. එයා රටවල් 3ක ක්‍රිකට් ටීම් වල කැප්ටන් වෙලා ඉඳපු කෙනෙක්. ලංකාව, සිංගප්පූරුව, මැලේසියාව. 1970ට කලින් ලංකාවට ටෙස්ට් තත්ත්වය ලැබෙන්න කලින් යුගයේ ඉඳපු හොඳම ක්‍රිකට් ක්‍රීඩකයෙක්. අර ශ්‍රීමත් ග්‍රාෆිල් සෝබස් වෙස්ට් ඉන්ඩීස් මේ ඕල් රවුන්ඩර් එයා කියලා තියෙනවනේ. එයාට හම්බෙච්ච හොඳම බැටින් හොඳම බැටා තමයි සතාසිවම් මහදේව. ඇත්තට මම දෙමළයි ගැන කතා වුණ හින්දා තමයි මම මේක කිව්වේ. පොඩ්ඩක් මාතෘකාවෙන් පිට ගියා. ඒතකොට යාපනයේ රන් සටන ක්‍රියාත්මක වෙන්නේ වර්ෂ 1917 ඉඳන්. ඒක තියෙන යාපනයේ හින්දු විද්‍යාලය, යාපනයේ ශාන්ත පැට්‍රික් විද්‍යාලය. මේ හින්දු විද්‍යාලයේ ශාන්ත පැට්‍රික් විද්‍යාලය කියන්නේ ගොඩාක් යම් ප්‍රසිද්ධ චරිත බිහි වුණු ඉස්කෝල දෙකක් ඇත්තනවා. දැන් අපි යනවා නුවරට. නුවර නිල් මහ සටන. නුවර නිල් මහ සටනත් ගොඩක් ප්‍රසිද්ධයි. ත්‍රිත්ත විද්‍යාලයයි කටුගස්තර ශාන්ත අන්තෝනි විද්‍යාලයයි තමයි මේ නුවර නිල් මහ සටනේ තරඟ කරන්නේ. මේක වර්ෂ 1914 පටන් ගන්න තියෙන්නේ. මම දන්න විදිහට ත්‍රිත්ත විද්‍යාල, ශාන්ත අන්තෝනි විද්‍යාල වලින් ගොඩක් ක්‍රීඩකයන් බිහි වුණා දැන්. කුමාර සංගක්කාර, මුත්තයියා මුරලිදරන්ලා එහෙම නුවරින් බිහි වෙච්ච ක්‍රිකට් ක්‍රීඩකයෝ. ඉතින් මේ පාසල් ඒකට ගොඩාක් ඉවහල් වෙනවා මේ නුවර ක්‍රිකට් ක්‍රීඩාව දියුණු වෙන. ඊළඟට අපි ගන්නවා අපි ගොඩක් දන්න දකුණේ තරඟාවලිය. මේක තමයි ආදරවන්තයින්ගේ සටන. ආදරවන්තයින්ගේ සටන කිව්වට මේක නිතරම වලි යනවා. මේක තියෙන්නේ ඩාල දිස්ත්‍රික්කයේ මහින්ද විද්‍යාලයයි රිච්මන්ඩ් විද්‍යාලයයි. දැන් ඩාලේ තියෙන ප්‍රධානම බොයිස් ස්කූල් දෙක රිච්මන්ඩ්ුයි මහින්දයි. ඒක හැමෝම දන්නවනේ. මේක ක්‍රියාත්මක වෙන්නේ 1905 ඉඳන්. ඒකට වසර 100කට වැඩි පරණ ඔක්කොම මේ බිග් මැච් තමයි දැනට ක්‍රියාත්මක වෙන්නේ. එනොත් දකුණේ තියෙන ප්‍රධානම බිග් මැච් එක තමයි මේක ඩාල් මේ ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකේ ඩාල් ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩාංගණයමයි ක්‍රියාත්මක වෙන්නේ. මේක නිතරම වලි යන හින්දා තමයි. දැන් මමත් මාතර හින්දා මටත් ඔය මේ ආදරවන්තයින්ගේ සටන නිතරම මම බලලා තියෙනවා. රිච්මන්ඩ් මහින්ද යන්නේ. ඒතකොට ඊළඟට අපි ගන්නවා උතුරු මහා සටන. උතුරු මහා සටන යාපනයේ මධ්‍ය මහා විද්‍යාලයයි යාපනයේ ශාන්ත ජෝන් විද්‍යාලයයි අතර තියෙන්නේ. මේක 1901 පටන් ගන්න තියෙන්නේ.
මේක හරියට පටලවා ගන්න නැතුව දැනගන්න ඕනේ මේ උතුරු මහා සටන ක්‍රියාත්මක වෙන්නේ යාපනයේ මධ්‍ය මහා විද්‍යාලයයි ශාන්ත ජෝන් විද්‍යාලය අතර යාපනය. එතකොට මම අර කලින් කිව්වනේ ඒක යාපනයේ රන් සටන. යාපනයේ රන් සටන ක්‍රියාත්මක වෙන්නේ යාපනයේ හින්දු විද්‍යාලයයි යාපනයේ ශාන්ත පැට්‍රික් විද්‍යාලය. මේ නම් ටිකක් අර එක වගේ හින්දා ශාන්ත පැට්‍රික් ශාන්ත ජෝන් පැටලේ මේවා මේ අර මිෂනාරි යුගයේ ආරම්භ කරපු පාසල් ගොඩක් ඒවා. එතකොට මේ ඕල්ටර් තුමාගේ කාලේ එහෙම ආනන්දට මේ පටන් ගත්තු ඒ පුණානි ජීවන කාලේ අනිත් ඒවා බෞද්ධ පාසල් ඔය ආනන්ද නාලන්ද ඒවා එහෙමනේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මම දැන් රිච්මන්ඩ් විද්‍යාලයත් මිෂනාරීන් තමයි ආරම්භ කරලා තිනුවේ. රිච්මන්ඩ් කියන්නේ එංගලන්තේ තියෙන කන්ද. එහෙම තමයි කියන්නේ. ඔක පියතුමෙත් තමයි රිච්මන්ඩ් විද්‍යාලය පටන් අරන් තියෙන්නේ. ඊට පස්සේ අපි අවධානය යොමු කරන තව රුහුණෙම දෙයක් රුහුණ නිල් මහ සටන. මේක මම අතන මමත් මාතර ශාන්ත තෝමස් විද්‍යාලය ශාන්ත සර්වේසස් විද්‍යාලය අතර තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේක තමයි ලෝකයේ දෙවනියට පරණම බිට් මැච් එක. දැන් අඛණ්ඩව ක්‍රියාත්මක වෙන අනිත් එක තියෙන මන් දන්න විදිහට එංගලන්තේ මේක වර්ෂ 1900 ඉඳලා ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ සියවස් දෙකකට වැඩි නේද? ලංකාවේ වැඩිම වාර ගණනක් පැවති තරඟාවලියනොත් මේක දෙවෙනි තැන ගන්න. අනිත් එක අපිට අවධානය යොමු කරන්න ඕන නුවර සුලෝහිත සංග්‍රාමය. මේක ක්‍රියාත්මක වෙන්නේ නුවර කිංස්වුඩ් එකයි නුවර ධර්මරාජය. මේක වර්ෂ 1893 ඉඳලා ක්‍රියාත්මක වෙනවා. මේක තමයි දැනට ගන්න වැඩිම වාර ගණනක් පැවති තරඟාවලිය. මොකද ඔය අවුරුදු ගාන පරණ වුණාට දිගටම ක්‍රියාත්මක නොවන අවස්ථා තියෙනවනේ. අන්න ඊට පස්සේ අපි ගන්නවා නිල් මහ සටන. නිල් මහ සටන ක්‍රියාත්මක වෙන්නේ කොළඹ රාජකීය විද්‍යාලය ගල්කිස් කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයක් අතර. මේක තමයි පැරණිම ක්‍රිකට් තරඟාවලිය සහ ලංකාවේ දැනට ක්‍රියාත්මක වෙන වැඩිම වාර ගණනක් පවත්වපු තරඟාවලිය. වර්ෂ 1879 ඉඳලා ක්‍රියාත්මක වෙනවා. ඇත්තටම ලෝකෙ මෙතෙක් පිළිගන්න පළවෙනි අන්තර්ජාතික ක්‍රිකට් තරඟය පවත්වලා තියෙන ටෙස්ට් තරඟයත් වර්ෂ 1877 ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර. ඇත්තටම දැන් අපිත් ඒ කාලේ යටත් විජිත යුගයේනේ. දැන් මේ නිල් මහ සටන පටන් ගන්න තියෙන්නේ වර්ෂ 1879. බලන්න රොයල් කොලෙජ් එකයි සෙන්ට් තෝමස් කොලෙජ් එකයි ඒ කාලේ ඉඳලා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙනවා කියලා කියන්න පුළුවන්. ඇත්තටම අද මම ඉතින් විස්තර කරනවා මේ දැන් ලංකාවේ මෙතෙක් ඓතිහාසික වශයෙන් ඒ කියන්නේ පැරණිම බිට් මැච් තරඟාවලිය පිළිබඳව ඉදිරියටත් ඉතින් හොඳ වීඩියෝ එකකින් හම්බෙමු.